හායි යාළුවනේ ඉතින් අද සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකෙන් ගේන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් ඔන්න යාළුවනේ අද ගෙනාවේ Bus Simulator Pro ශ්‍රී ලංකා කියන ලංකාවේ අලුතෙන්ම හදපු සුපිරි බස් ගේම් එක. ඉතින් මේක ඔයාලට Play Store එකෙන් download කරගන්න පුළුවන්. Play Store එකට ගිහින් Bus Simulator Pro ශ්‍රී ලංකා කියලා search කරලා ඔයාලට මේක download කරගන්න පුළුවන්. ඉතින් මම download link එක description එකේ දාලා තියන්නම්. ඉතින් ඒකෙනුත් ගිහින් ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් අපි අද මේ ගේම් එක ප්ලේ කරලා බලමු මේ ගේම් එක හොඳ නැද්ද කියලා. හරි ඉතින් යාළුවනේ පුංචි ඉල්ලීමක් තියනවා කරන්න. ඉතින් වීඩියෝ එකට තාම ලයික් එකක් දැම්මේ නැත්නම් ලයික් එකක් දාන්න යාළුවනේ. එහෙනම් තමයි මේ වගේ වීඩියෝස් දිගටම බලන්න ඕන නම් channel එක subscribe කරලා තියාගන්න යාළුවනේ. හරි එහෙනම් අපි යමු මේ ගේම් එක ප්ලේ කරන්න. ඉතින් යාළුවනේ ඔයාලා මුලින්ම මේ ගේම් එක ඩවුන්ලෝඩ් කරලා ඕපන් කරද්දී ෆෝන් නම්බරේ දීලා ඊට පස්සේ ඒකට කෝඩ් එකක් එනවා. ඒ කෝඩ් එක දීලා සයින් ඉන් වෙන්න ඕන. ඊට පස්සේ ඔයාලට ගේම් එක ප්ලේ කරන්න පුළුවන්. ඉතින් මුලින්ම අපි සෙටින් කියන එකට යමු. ඉතින් සෙටින් වලට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් මොඩ් කියන එකේ ස්ක්‍රීනින් වීල්ස් බටන් තව අර ෆෝන් එකෙන් අර හරවන එක තියෙනවා. ඉතින් මන් දාගෙන තියෙන ස්ක්‍රීනින් වීල් කියන එක. හරි ඊට පස්සේ දෙවෙනියක් තියෙනවා ජෙනරල් කියලා එකක්. ඉතින් ඒකට ගියාට පස්සේ මෙතන සවුන්ඩ් කියන එක තියෙනවා මියුසික් කියන එක තියෙනවා. ඒ වගේම තමයි ඉතින් වැදගත් සෙටින් එකක් තියෙනවා. ඒ තමයි ලැන්ග්වේජ් එක. ඉතින් සිංහල ඉංග්‍රීසි කියන ලැන්ග්වේජ් දෙකක් තියෙනවා. ඔයාලට කැමති ලැන්ග්වේජ් එක මෙතෙන් දාගත්ත හැකි. ඉතින් මං ඉංග්‍රීසි දාගෙන තියෙන්නේ. මෙතන ග්‍රැෆික් කියන එකට ගියාට පස්සේ ඔයාලට ග්‍රැෆික් එක දාන්න පුළුවන්. low medium high ultra කියන හතරම තියෙනවා. හරි අපි දැන් මුලට යමු. ඉතින් ඊට පස්සේ අපි ගරාජ් කියන එකට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් අපේ බස් එක. ඉතින් අපිට තියෙනවා එක බස් එකක් ෆ්‍රී අනිත් එක මේ CDB බස් එකක්. ඉතින් ඒක ගන්නලා LKR ලක්ෂ 5ක් ඕන. ඉතින් අපිට සල්ලි එකතු කරගන්න පුළුවන් ගේම් එක ප්ලේ කරලා. ඉතින් ඒ වගේ තමයි ස්පීඩ් එක ඒ වගේ ගොඩක් දේවල් මේ පැත්තෙන් බලාගත්ත හැකි. අපිට මොඩිෆයි කරන්නත් පුළුවන්. ඉතින් පේන්ට් කරලා ඒ වගේ දේවල් කරලා මොඩිෆයි කරන්නත් පුළුවන්. හරි මම මුලට බැක් වෙනවා. ඉතින් යාළුවනේ මෙතන ප්‍රොෆයිල් කියලා එකක් තියෙනවා. ඉතින් අපිට මෙතනින් ඇවටර් එක චේන්ජ් කරගන්න පුළුවන්. ඒ වගේ තමයි අපි ගේම් එකට මුලින්ම එද්දී අපිට නමක් දෙන්න එනවා. ඉතින් ඔයාලට කැමති නමක් දෙන්න පුළුවන්. මාගේ උඩින් වෙල්ලා තියෙනවා මලී ගේමින් හබ් කියලා. හරි අපිට කැමති විදිහට ප්‍රොෆයිල් එක හදාගන්න පුළුවන්. හරි යාළුවනේ දැන් අපි ප්ලේ කරන්න යමු. ඉතින් මෙතන අපිට මුලින්ම තියෙන කැරියර් මොඩ් කියන එක අපි ඒක දීලා මෙතන නෙක්ස්ට් දෙමු. ඉතින් මුලින්ම අපිට කොලම්බෝ කියන සිටි එක තියෙනවා. ඉතින් කැන්ඩි එක අපි ඩවුන්ලෝඩ් කරගන්න ඕන. මාතර එක ලොක් වෙලා තියෙන්නේ. හරි අපි දැන් යන් නෙක්ස්ට් දීලා ප්ලේ කරන්න. ඉතින් සනි මොඩ් එක දාගෙන තියාගමු මෙතන. ඉතින් අපේ දම් රැජින බස් එක තියෙනවා බලා ගන්න පුළුවන්. හරි ඉතින් යාළුවනේ කැමරා මොඩ් තියෙනවා. ඉතින් ස්ක්‍රීනින් වීල් එක තියෙනවා. ඒ වගේම තමයි අපිට මෙතන ඉස්සරහට පස්සට යන එක තියෙනවා. ඒ වගේම තමයි බ්‍රේක් තියෙනවා. මේ දෙකෙන් අපිට රිවර්ස් ඉස්සරහට ෆෝවර්ඩ් ඒක ටච් කරන්න පුළුවන්. ඉතින් යන්න ඕන දිශාව මෙතනින් පෙන්නනවා. අපි දැන් මේක ප්ලේ කරමු. ඉතින් යාළුවනේ මෙතනින් අපිට ඉතින් විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි අපිට සින්දු දා ගන්න පුළුවන්. මෙන්න මෙතනින්. හරි අපි දැන් ප්ලේ කරමු.
මුලින්ම අපි අර බස් ස්ටොප් එක ගාවට යන්න ඕන මිනිස්සුන්ව දාගන්න. හරි මේ විදිහට මිනිස්සු නගිනවා බලා ගන්න පුළුවන්. හරි කට්ටිය නැග්ගා. අපි වෙන කැමරා මොඩ් එකක් දාගමු. මේක හොඳයි. සිග්නල් ලයිට් උත් තියෙනවා යාළුවනේ බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ බලා ගන්න පුළුවන්. මෙතන කඩ එහෙම තියෙනවා. ඉතින් සිංහලෙන් බෝඩ් ගහලා තියෙන්නේ. ඉතින් අපිට මෙතනින් රිවර්ස් එකට ගන්නත් පුළුවන්. පල්ලෙහෙන් වේගෙ බලා ගන්න පුළුවන්. ඉතින් අපි යමු. ආය යනුනා යාළුවනේ. ඉතින් අපිට බස් නවත්තලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් අපිට යන්න ඕන දිශාව කහ පාටින් පෙන්නනවා. ඉතින් මේ ගේම් එකේ යාළුවනේ ට්‍රැෆික් ලයිට් පවා තියෙනවා. ඉතින් සුපිරි ඔයාලත් අනිවාර්යයෙන්ම ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් යාළුවනේ ඔයාලත් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ෂෙයා කරන්න. මොකද ලංකාවේ හදපු ගේම් එකක් නිසා අපි උපරිම සපෝට් එකක් දෙන්න ඕන. ඒක නිසා ඔයාගේ යාළුවන්ටත් අනිවාර්යෙන් ෂෙයා කරන්න. මේ බස් කාර්යය මොකක් කරනවද මන්ද? පා වෙනවා යාළුවනේ. ඉතින් යාළුවනේ මෙතනින් අපිට දැන් වෙන කැමරා මොඩ් එකක් දාගමු. ඉතින් යාළුවනේ මෙතන අපිට මේව දාගන්න පුළුවන්. අර වහිද්දි දාන්නේ මට නම මතකයි. ඊට පස්සේ ලයිට් තියෙනවා. ඒවා තියෙනවා. අපි තියන් මොන පැත්තටද? කෙලින්ම යන්න තියෙන්නේ. එයි මේ බස් එක ගැස්සෙන්නේ. බස් එක ගැස්සෙනවා යාළුවනේ. මෙතනින් හැරෙන්න ඕනේ. මේ පැත්තට හෝ හෝ. ඉතින් යාළුවනේ මම මෙතනින් වීඩියෝ නතර කරන්න. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම ගේම් එක අරන් ප්ලේ කරන්න. ඉතින් මේක සුපිරිම ගේම් එකක්. ඉතින් මම මෙතනින් වීඩියෝ නතර කරන්න. ඔයාලත් අනිවාර්යයෙන්ම ගේම් එක අරන් ප්ලේ කරන්න. ඒ වගේම channel එක subscribe කරලා තියාගන්න.